මොකද බං ඔය මේ උඹනේ වරි ඉඳගන්න වැඩ බා ගොඩක් වැඩ මොකෝ බා ඔබ ශිෂ්‍යත්ව පන්තියක්වත් කරනවා ඈ මොන ශිෂ්‍යත්ව පන්තිද බා ගුරු විභාගයට පාඩම් කරනවා බා අනේ මන්ද බං ඔළුව විකාර වෙනවා මොකටද බං දැන් ඔය මේ ශිෂ්‍යත්ව ගණන් ගුරු විභාගයට උඹලා ඉගෙන ගත්තු අහන්න නැතුව නෑනේ ගුරු විභාගයට බං අපි ඉගෙන ගත්තු අහන්නේ නැහැ. ඒ කියන්නේ අපේ විෂය වැඩක් නෑ මචං ගුරු විභාගයට. ගණිතයයි මේ සාමාන්‍ය දැනීමයි තිබ්බනම් ඇති. අනේ මන්ද බං බොහොම කියද්දි මේ මන් දන්නේ එක දෙයක් නම් තියෙනවා බං. ඒ මොකක්ද? මොකද්ද කියලා කියන්නේ මේ මං සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එක ලොකු දෙයක් බං. දැන් අනහන්කු ඉතින් මේ උඹලා අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා උඹලා හැමදේම කරලා බං මේ දැන් තාම ඉතින් ශිෂ්‍යත්ව ගණන් හදනවනේ. දැන් බලහන් මචං මම මේ මටම කියලා කාර් දෙකක් තියෙනවා. මම ශිෂ්‍යත් සාමාන්‍ය පෙළ ෆේල්. හැබැයි බං මටම කියලා කාර් දෙකක් තියෙනවා. මටම කියලා ගෙයක් තියෙනවා. මම බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් බං මගේ හැටතේ මේ උපාධිධාරීන් 200ක් විතර වැඩ. මේ අනේ මන්ද බං මං හිතනවා මේ මං සාමාන්‍ය පෙළ ෆේල් වෙච්ච එක හොඳයි කියලා බං. මේ බවුලක් ගන්න නැත්තම් ඉතින් ඔය ශිෂ්‍යත්ව ගණන් හද ඉන්න එකේ වරෙන්කෝ මං ගාවට මම මේ ඔබට ලක්ෂ 2ක් විතර පඩියක් දෙන්නම්. හොඳ පඩියකට වරේ. අනේ මන්ද බං ඉතින් ඔබ කැමති දෙයක් මේ මම යන්නම් එනවා. බෑ ඒක නෙමෙයි මේ උඹ ආවේ වැඩකටද? නෑ මේ මං ආවේ අර මේ බෝතලයක් ගෙනාවා මේ උඹත් එක ටිකක් සෙට් වෙන්න කියලා බලන්න. බෑන් ඉතින් මේ උඹට පාඩම් කරන්න තියෙනවනේ. මම යන්නම්. උඹට ඔය පාඩම් කිරිල්ල නැවතිත් දවසක් කියහන්කෝ. එදාටවත් මං එන්න. යන්නම් මචං. පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල සාධනීය වෙනස්කම් සිදු කර ක්‍රියාත්මක කිරීම. ඔව් හරිනිගේ භාෂණය පහුගිය දවසක අහලා මගේ හදවත කම්පනය වුණා. ඔව් හරිනි හරියටම හරි. අධ්‍යාපනය නිර්මාණය කරලා තියෙන්නෙම විරකියාව විතරයි. අධ්‍යාපනය ප්‍රායෝගික නෑ. වර්තමාන අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයන් බලාපොරොත්තු වෙනවා. හරිනි. ඒ අතරේ ඔබට පෙවුනේ නැතිද? අධ්‍යාපනයට උපාධිධාරීන් බඳවගද්දී මේ කරන දහවිහිළුව හරිද කියලා. උපාධිධාරීන්ගේ විෂයක දැනුමත් ප්‍රායෝගික චින්තනයත් පරීක්ෂා නොකර උපාධිධාරීන් බඳව ගන්නවා. ගණිතයත් සාමාන්‍ය දැනීමත් බලලා. ඉතින් ප්‍රායෝගික දරුවෙකු තනන්නට ඒ ආකාරයෙන් බඳව ගන්න ගුරුවරයෙකුට හැකිද? ඒ විතරක් නෙමෙයි. ගුරුවරයෙක් වුණාට පස්සේ ඔහුගේ විෂය සම්වර්ධනය වෙනවද? අලුත් සොයා ගැනීම ගුරුවරයා කරනවද? විෂය මූලික කරුණු වැඩිදුරටත් අධ්‍යයනය කරනවද?
දරුවට මොනවද ලබා දෙන්නේ? කොයි වෙලාවෙද මේවා හොයලා බැලුවේ? එහෙම හොයන්නේ බලන්නේ නැතුව අධ්‍යාපනය විතරක් ප්‍රතිසංස්කරණය කිරීම පද්ධතියක් නිර්මාණය කිරීමේ යතුරක් යයි ආණ්ඩුව හිතනවා නම් ඒ තමයි හරිනි ඔයා හිතන ලොකුම ගොංකම. එහෙනම් මොකද්ද කරන්න ඕන? පළවෙනිවම මේ උපාධිධාරීන් බඳව ගන්න පටිපාටිය වෙනස් කරමු. බඳව ගද්දී ප්‍රායෝගික දැනුමත් විෂය මූලික දැනුමත් යන අංශ දෙක පරීක්ෂා කරලා බලමු. දෙවනුව බඳවගත් ගුරුවරු තත්ව කවහරහා සංවර්ධනය කරමු. ඉන් ඉක්බිති ඔවුන් අධ්‍යයන පද්ධතිය තුළ කරන පරීක්ෂණ මොනවද? අධ්‍යයන පද්ධතිය තුළ අලුත සොයා ගැනීම් මොනවද? නිරන්තර අවධානයෙන් අවබෝධයෙන් ඉමු. ගුරුවරයා අප්ඩේට් නොකර විෂය දැනුම පමණක් අප්ඩේට් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හොඳයි හරිනි. කවුරුත් නැති කාන්තාරයකට නම්